අයිබෝන් බදවසක් ඔයාලට මම අද පෙන්වන්න යන්නේ ඉපිල් ලිපිල් කරල් වලින් පරිසර හිතකාමී මේ බෑග් එකක් නිර්මාණය කරන විදිය. ඒකට අපිට අවශ්‍ය වෙනවා රවුන්ඩ් කාඩ්බෝඩ් එකක්. ඊළඟට අවශ්‍ය වෙනවා ඉපිල් ලිපිල් කරල්. මේ වගේ. ඉපිල් ලිපිල් කරල් ඔයගොල්ලෝ දන්නවා ඇති පාර දෙපැත්තේ ඕන තරම් මේවා වෙවිලා තියෙනවා. නිකම්ම වෙනවා හැම වට්ටියවත්තකම වගේ තියෙන ලංකාව පුරා මේවා හැමතැනම තියෙන දෙයක්. මේවා අපි භාවිතා කරනකොට සුදු පළු පැත්ත මේ පාට දෙකක් තියෙනවානේ. මේ සුදු පැත්ත දුමුරු පැත්ත විදිහට තමයි අපි මේක වියමනක් විදිහට ගන්නෙ. දැන් මේ කාඩ්බෝඩ් එකක් මම පෙන්වන්නේ ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ට අපිට ප්‍රධානය තමයි අපිට බේසික් එක මේ විදිහට අපි වියමනක් හදාගෙන යනවා. මේක හදනකොට අපිට පුළුවන් ග්ලූ ගන් එක ආධාර කරගන්න. ග්ලූ ගන් එක ආධාර කරගෙන මේ විදිහට මෙහෙම අලව ගන්න. ඊළඟට සුදු පාට පැත්ත මේ පැත්තට තියන්න. ඊට පස්සේ මේ පැත්තට ආපහු දුමුරු පැත්ත තියෙනවා. ආපහු මේ පැත්තට සුදු පැත්ත තියෙනවා. සුදු පැත්ත මේ විදිහට තියලා වියමනක් ආකාරයට මේක සම්පූර්ණයෙන් ලියා ගන්නවා. ඒ විදිහට කරගත්ත එකක් තමයි මේ තියෙන්නේ. මේක වටේ මම පයිපින් එකක් කරලා තියෙනවා. මේක මැෂින් එකේ මහන්න පුළුවන්. මේ විදිහට. මේක තමයි බෑග් එක අපි නිර්මාණය කරනකොට මේක දෙකට නමලා තමයි ගන්නෙ. ඒකට පුළුවන් අපිට මැදට ස්පොන්ජ් කෑල්ලක් තියාගන්න පුළුවන්. මේ විදිහට. මේක කැඩෙන්නේ නැහැ. මේක ටිකක් තෙත් ගතියෙන් ගත්තනම් වඩා හොඳයි. පොඩ්ඩක් මම මේව වතුරින් තෙමලා තමයි අරන් තියෙන්නේ. ඒක ඒ වුණාට පස්සේ හරියනවා. පස්සේ දැන් අපි මේ බෑග් එක හදන්න යන්නේ. මේකට අපි චිප් මේකේ තියෙනවා මේ ෂිපර් එකක් එහෙම අල්ලලා තියෙනවා. ඇතුළේ හොඳ නිමාවක් මේ විදිහට තියෙන ඔයගොල්ලන්ට පේනවා ඇත්තේ. මේකට හැන්ඩල් එකක් දාලා හරිම ලේසි කරගන්න ඔයගොල්ලන්ට ඕන විදිහට මේකට හැන්ඩල් එක දාගන්න පුළුවන්. දැන් මෙතනදී මම මේක ස්පොන්ජ් එකක් අල්ලලා තියෙනවා. ස්පොන්ජ් එකක් අල්ලලා තියෙනවා. මේ විදිහට තියෙනවා. මේක මම වාගෙට කරගෙන තියෙන අපිට වෙලාව මදි නිසා මේ විදිහට මේ වගේ බලන්න මෙන්න අල්ලලා තියෙනවා. මේකට අපිට පබළුවක් මොල්ල මේ විදිහට හැන්ඩල් එක හදාගන්න පුළුවන්. ෂිපර් එකක් අපිට අල්ලගන්න පුළුවන් මේ වෙනත් මේ දුමුරු වර්ණයෙන්ම අල්ලන්න පුළුවන්. අඟල් 8 ෂිපර් එකක් තමයි අල්ලලා තියෙන්නේ. මේක විස්කම්බය අඟල් 12යි. මගේ channel එක හොඳ නම් මේ බෑග් එක ලස්සන නම් ඔයාලට හොඳ නම් මගේ channel එක subscribe කරන්න.